ආයිබෝවන් යාළුවනේ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විභාගයක් ලියන්න කලින් විශේෂ පූජාවක් පවත්වලා ඒ වෙනුවෙන් බාරයක් එන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ බාරයක් කියන එකේ විශේෂිත අරමුණ තමයි අපිට විභාගයකදී වුණත් යම්කිසි කරදරයක් බාධකයක් නැතිව විභාගයට හොඳින් පෙනී සිටලා විභාගය හොඳින් ලියන්න හැකියාව ලැබෙන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා තමයි මේ ගොඩාක් කලාවට අපි බාරයක් එන්නේ. ඉතින් ඒක තමයි මේ බාරයක් එනවා කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන දේ. ඉතින් අපි බලමු මුලින්ම මේ බාරයක් එන්න කලින් ඒ බාර වෙනුවෙන් ගණ දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පවත්වන්නට ඕන. ඉතින් මේක ගොඩාක් කලාවට ගොඩාක් දෙනෙක් කරන්නේ දේවාල වලට ගිහිල්ලා පූජා වට්ටියක් මේ කියන්නේ පළතුරු වට්ටියක් දේවාල වෙනුවෙන් පූජා කරලා බාරයක් කෙන එක. ඉතින් එහෙම කරන්න ඕනේ නෑ. ඔයගොල්ලන්ට පුළුවන් තමන්ගේ නිවසේදීම ගණ දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වලා ඒ වෙනුවෙන් බාරයක් එන්න. ඉතින් අපි බලමු මුලින්ම මේ පූජාව සඳහා අවශ්‍ය වන දේවල් මොනවද කියලා. අපි මුලින්ම මේ පූජාව සිදු කිරීම සඳහා පූජාසනය සකස් කර ගන්නට ඕනේ. එහිදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක්ම තියෙනවා. තමන්ගේ නිවස ඇතුළත මේ පූජාව තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් නිදහස් පරිසරයක තමයි මේ පූජාව සිදු කරන්නට ඕනේ. අන් අයගෙන් කරදරයක් බාධකයක් ඇති නොවන විදිහට තමන්ට පහසු වෙන ආකාරයට තමයි මේ පූජාව සිදු කරන්නට ඕනේ. ඉතින් ඒ විදිහට බලනකොට අපිට පුළුවන් තමන්ගේ නිවසේ ප්‍රධාන දොරටුවට මුහුණලා ඒ ඉදිරිපිට ඔයගොල්ලන්ට පුළුවන් මේ පූජාසනය සකස් කරගන්න. ඉතින් අංක 1 තමයි මේ පූජාව සඳහා සිදු කරන්නට අවශ්‍ය වන දේ තමයි පූජාසනය. එතකොට මේ පූජාසනය සකස් කරගන්නට කලින් ඔයගොල්ලෝ තමන්ගේ නිවසේ මකුළු දැල් කඩලා වට පරිසරය පිරිසිදු කරගන්නට ඕනේ. ඉතින් මේ විදිහට පිරිසිදු කරගත්ත තමන්ගේ නිවසට කහදියර ඉහින්න ඕනේ. එතකොට තවත් නිවස පිරිසිදු වෙනවා. ඒ වගේම තමයි විස බීජත් විනාශ වෙනවා. ඉතින් ඊට පස්සේ තමන් මේ තෝරගත්ත තැන ඔයගොල්ලන්ට පුළුවන් නම් බිම පැදුරක් කළලා ඊට වඩා සුදු රෙද්දක් කළලා තමන්ගේ ගණදේව පිළිමේ තැන්පත් කරන්නට පුළුවන්. එහෙම නැතිව බිම් මට්ටමේ ඉඳන් අඩි 2ක පමණ උස මට්ටමකින් වුණත් ඔයගොල්ලන්ට පුළුවන් පූජාසනය හදා ගන්න. ගොඩ උස තැනක පූජාසනය හදාන්න එපා. ඔයගොල්ලන්ට පහසුවෙන් වන්දනාන කරන්නට පුළුවන් වෙන විදිහට බිම් මට්ටමින් පූජාසනය හදා ගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගණ දෙවියන් උදෙසා මේ වෙන දවස් වලටත් මේ වතාවත් කරන ඒ තැන ගොඩාක් උසයි නම් ඒ තැන නැතුව ඔයගොල්ලන්ට පහත් මට්ටමකින් පූජාසනය හදාගන්න. මොකද එහෙම වෙච්චාම ඔයගොල්ලන්ට දිනපතා මෙතන ඒ හදාගත්ත තැනම ඔයගොල්ලන්ට පූජාවන් සහ වන්දනාමාන කටයුතු කරන්නට පුළුවන්. ගොඩාක් උස තැනක ගණ දෙවියන් වන්දනාමාන කරන්න හදන්න එපා. ඔයගොල්ලෝ බුදුන් වදින ඒ පහන් කණුව හෝ ඔයගොල්ලෝ තියෙන ඒ කුටියට පහළ මට්ටමකින් තමයි අනිවාර්යයෙන් මේ ගණ දෙවියන්ගේ පිළිමේ තැන්පත් කරන්නට ඕනේ. ඉතින් මේ විදිහට බලනකොට ගණ දෙවියන්ගේ පිළිමයක් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ගණ දෙවියන්ගේ පින්තූරයක් අරගන්න. ඉතින් වඩාත් හොඳයි පිළිමයක් තියෙනවා නම් මේ පිළිමියත් මුලින්ම අභිෂේක කරලා ඒ කියන්නේ ගණ දෙවියන් කහ වතුරෙන් මීකිරි සුවඳ ද්‍රව්‍ය වලින් සුදු හඳුන් කුඩු රත් හඳුන් කුඩු ඒ වගේම දෙහියුෂ වලින් එලකිරි වලින් එහෙම නාවලා අරගෙන පිළිමේ අභිෂේක කරලා ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට මේ පූජාව සිද්ධ කරන්න. දැන් අපිට මුලින්ම අවශ්‍ය වෙන දේ තමයි මේ පූජාසනය හදලා ගණ දෙවියන්ගේ පිළිමේ තමයි අපි මේ පූජාවට පිටමු අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ පූජාව සඳහා මල් හඳුන් කෝරු පහනක් සහ පොල් තෙල් අවශ්‍ය වෙනවා. ඊට අමතරව මේක විශේෂ පූජාවක් හින්දා විභාගයට කලින් මේ දේ කරන්න. ඉතින් ඒ හින්දා අපට පළතුරු කැලි වර්ගات ඕන වෙනවා. මෙහිදී පළතුරු වලට ඔයගොල්ලන් ගන්නකොට වඩා සුවඳවත් පළතුරු තමයි තෝරගන්නට ඕනේ. ඒ කියන්නේ මේ පළතුරු වර්ග 7ක් ගන්නවා. ඉතින් එතකොට මේ පළතුරු තෝරගන්නකොට විශේෂ අවධානයක් යොමු කරන්නට මේ නරක් වෙච්ච පළදු වෙච්ච තැලිච්ච පළතුරු මේ පූජාවන් වලට ගන්න. ඉතින් තමන්ගේ නිවසේ වත්තේ ඒ වගේ වටපිටාවෙන් හොයාගන්න පළතුරු යොදා ගන්නට පුළුවන් නම් ගොඩාක් හොඳයි. මොකද වෙළඳ පොලේ තියෙන පළතුරු වලට ඔය වසවිස අරමුණ ඒ වගේ දේවල් අතුරත් කරලා තියෙන හින්දා තමන්ගේ නිවස අවට පරිසරයෙන් පළතුරු හොයාගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මේ පළතුරු තෝරා ගන්න කොටත් හැම පළතුරක්ම පූජාවට ගන්න නැති බව ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ගණ දෙවියන් වෙන මේ විශේෂ පූජාව සඳහා යොදා ගන්නට පුළුවන් පළතුරු වර්ග අතර ගොඩාක් හොඳයි උක්
වැලවරකා, කෙසෙල්, දෙලොම්, බෙලි, අන්නාසි, කොමඩු, පැෂයන්, අඹ කියන පළතුරු ගොඩාක් හොඳයි යොදා ගන්නට පුළුවන් නම්. ඉතින් මේ පළතුරු වර්ග ඔයගොල්ලන්ට අවටින්ම හොයා ගන්නට පුළුවන්. ඉතින් ගණිත පොලේ තියෙන පළතුරු වර්ග වලට වඩා තමන්ගේ නිවස අවටින් හොයා ගන්න පළතුරු ගොඩාක් හොඳයි. ඉතින් දැන් අපි ඊළඟට බලමු මේ පූජාව සඳහා අවශ්‍ය වන කැවිලි වර්ග මොනවද කියලා. ගොඩාක් ගණ දෙවියන් වෙනුවෙන් විශේෂයෙන්ම හඳලා ගණ දෙවියන් වඩාත් ප්‍රිය කරන කැවිලි වර්ගය තමයි මේ මෝදක කියන්නේ. ඉතින් මෝදක ඔයගොල්ලන්ට පුළුවන් නම් හඳලා පූජා කරන්න. ඒට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් මේ කැවිලි වර්ග වලට කැවුම්, අලුවා, සමපෝෂා, පොල්ටොප්පි, අග්ගලා, ආස්මි, පැණිවලලු මේ වගේ කැවිලි වර්ග ඔයගොල්ලන්ට පුළුවන් මේ පූජාව සඳහා යොදා ගන්න. ඉතින් වෙළඳ පොලේ කැවිලි වර්ග අරගන්න එකට ඔයගොල්ලෝ ගොඩාක් වග බලා ගන්නට ඕනේ. මොකද මේ වෙළඳ පොලේ තියෙන මේ ගොඩාක් කැවිලි වලට ඔය බිත්තර ඒ වගේම එක එක රසකාරක වර්ග අඩංගු කරලානේ තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් මේ පූජාව සඳහා යොදා ගන්න හොඳ නෑ. ඉතින් ඒ හින්දා අර මං කියපු කැවිලි වර්ග ඔයගොල්ලන්ට නිවසේදී පුංචි ප්‍රමාණයක් හදලා පූජා කරන්නට පුළුවන්. මේ පූජාව සිදු කරන්නට පෙතමව හොඳින් ඇඟ සෝදාගෙන පිරිසිදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි පිරිසිදු ඇඳුමක් ඇඳ ගන්නත් ඕනේ. ගණ දෙවියන්ට පූජාව තැන්පත් කරන්න ඕනේ. ඊට පස්සේ එහිදී ඔයගොල්ලන්ට පහනක් පත්තු කරලා හඳුන් කුරු දැල්ලලා මේ කැවිලි වර්ග පළතුරු වර්ග සියල්ලම පූජාසනයේ මත තියන්නට ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන් ගණ දෙවියන් ගැන මූල මන්ත්‍රය 7 වරක් කියන්නට ඕනේ. ඉන් අනතුරුව මගේ ආදරණීය ගණ දෙවියනි, ඔබ වහන්සේට මේ මල්, පහන්, සුවඳ දුම්, පැන්, පළතුරු සහ රස කෑලි පූජා කරමි. පූජා වේවා, පූජා වේවා, පූජාම වේවා කියලා ඔයගොල්ලන්ගේ වචන වලින් ගණ දෙවියන් වෙනුවෙන් කියන්නට ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ වෙනදා සුපුරුදු පරිදි වන්දනාමාන කරනකොට කියන ගාථා මන්ත්‍ර ස්තෝත්‍ර ගායනා කරන්නට පුළුවන්. ඉන් අනතුරුව ගණ දෙවියන් තමන්ගේ හිතින් මවා ගන්න ඕනේ. ගණ දෙවියන්ගේ රූපය ලස්සනට හිතින් මවා ගන්නට ඕනේ. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ගේ බාරය වෙනුවෙන් අර අවසානයේ ඔයගොල්ලන්ට විභාගය සමත් වෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරන්නට ඕනේ. ඒ ඉල්ලීම ඔයගොල්ලන්ගේ වචන වලින් ගණ දෙවියන් වෙනුවෙන් කියන්නේ. දැන් අපි බලමු විභාගයකට කලින් බාරයක් වෙන ආකාරය. මේ බාර වෙන ආකාරකම දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි ක්‍රමය තමයි විභාගයට කලින් විභාගයේ සමත් නොවුනොත් ඒ වෙනුවෙන් පින් වැඩක් කරන බවට ඔයගොල්ලන්ට බාරයක් වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මම කියන්නම් ඔයාලට ඉගෙන ගන්න දරුවෙක්ට පොත්පත් අරන් දෙනවා. ඒ වගේම අහිංසක සතෙක්ට කන්න බොන්න දෙනවා. ඒ වගේ තමන්ට පුළුවන් විදිහේ ඉල්ලීමක් ගණ දෙවියන් වෙනුවෙන් කරන්නට පුළුවන්. ඉතින් එතකොට මේකදී වෙන්නේ ගණ දෙවියන් වෙනුවෙන් විභාගයේ සමත් වුණාට පස්සේ ගණ දෙවියන් වෙනුවෙන් යම් කිසි කෙනෙක්ට ඒ කියන්නේ ඉගෙන ගන්න දරුවෙට පොත්පත් අරන් දෙන්න, ඒ වගේම ඔය වැඩිහිටි කෙනෙක්ට අසරණ වෙච්ච කෙනෙක්ට යම් කිසි දෙයක් උපකාරයක් කරන්න, ඒ වගේ මේ දේවල් ගණ දෙවියන් වෙනුවෙන් විභාගයේ සමත් වුණාට පස්සේ සිදු කරනවා කියලා ගණ දෙවියන් වෙනුවෙන් ඉල්ලීමක් කරන්නට පුළුවන්. ඒක තමයි පළවෙනි ක්‍රමය. අපි බලමු දැන් දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. විභාගයට කලින්ම මේ බාර ඉෂ්ට කරන එක. එතකොට මෙහිදී විභාගයට පෙර බාරය ඉෂ්ට කරලා ඒ පින් වලින් විභාගයේ සමත් කරලා දෙන විදිහට තමයි ඉල්ලීම කරන්නට ඕනේ. උදාහරණයක් විදිහට අපිට පුළුවන් විභාගෙ ලියන්න කලින් අසරණ දරුවෙක් වෙනුවෙන් පොත්පත් ලබා දෙන්න. ඒ පින් වලින් විභාගයේ සමත් කරලා දෙන විදිහට ඔයගොල්ලෝ හිතින් හිතා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මේ ගණ දෙවියන් වෙනුවෙන් බාරයක් වෙන්නේ. මේ ගණ දෙවියන් වෙනුවෙන් බාරයක් වෙන එකේ විශේෂත්වය තමයි මොකද විභාගයකට පෙර ඉඳලම ඒ බාරේ ගණ දෙවියන් වෙනුවෙන් වෙලා ඒ බාරේ ඒ වෙලාවෙම ඔප්පු කරලා ගණ දෙවියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන එක. ඒට අමතරව මේ ගණ දෙවියන් වෙනුවෙන් ඒ ගණ දෙවි විභාගේ සමත් කරලා දුන්නොත් ඊට පස්සේ ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාරයක් කරන එක කියන මේ ආකාර දෙකටම ගණ දෙවියන්ට පුළුවන් මේ බාරේ වෙන්න. ඒක විශේෂත්වයක් ගණ දෙවියන් වෙනුවෙන් බාරයක් වෙනවා කියන එක. ඉතින් මේක විභාගයකට ලියනවාම කියලා ඒ විභාගයක් වෙනුවෙන්ම විතරක් නෙමෙයි බාරයක් වෙන්න පුළුවන්. තමන්
තමන්ගේ හිතේ යම්කිසි දෙයක් ඉෂ්ට සිද්ධ කරගන්න තියෙනවා නම් මොකක් හරි යම්කිසි දෙයක් ව්‍යාපාරයේ දියුණුවට ඒ වගේම ගොවිතැන්පත් වල දියුණුවට ඒ වගේ ඒ ඕන දෙයකට ගණදෙවියන් වෙනුවෙන් බාරයක් එන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ වීඩියෝ එක ගේන ප්‍රධාන හේතුව තමයි ගොඩාක් ළමයි විභාග ලියනවා. ඒ වෙනුවෙන් බාරහාර වෙනවා. ඉතින් දේවාල ගාන ගිහිල්ලා ඔයගොල්ලන්ට බාර වෙන්න ඕනේ නෑ. මොකද තමන්ගේ නිවසේදීම වඩා සාර්ථක විදිහට ගණදෙවියන් වෙනුවෙන් බාරයක් එන්නට පුළුවන්. ඉතාමත් පහසු විදිහට. ඉතින් මේකට ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නෑ. තමන්ට පුළුවන් විදිහට තමන්ගේ අතේ තියෙන පුංචි මුදලෙන් කරගන්නට පුළුවන්. මොකද දේවාල ගාන ගිහිල්ලා ලොකු පූජාවක් දෙනවට වැඩිය තමන්ගේ හිතේ ශ්‍රද්ධාවෙන් ගණදෙවියන් වෙනුවෙන් කරන ප්‍රාර්ථනය හෝ වේවා යම්කිසි දෙයක් ගණදෙවියන් වෙනුවෙන් පූජා කරනවා කේදේ පුංචි දෙයක් වෙන්නට පුළුවන්. නමුත් තමන්ගේ හිතේ භක්තිය ශ්‍රද්ධාවෙන් හිතේ විශ්වාසයෙන් ඒ දේ ගණදෙවියන් වෙනුවෙන් දෙනවා නම් ඒ ලැබෙන පින් ගොඩාක් වැඩි. ඉතින් දේවාල ගාන ගිහිල්ලා බොරුවට ලොකු පූජාවට පූජා කරනට වඩා ගණදෙවියන් වෙනුවෙන් පුංචි දෙයක් හරි පූජා කරලා ඒ දේ පූජා කරන්න ඕනේ. හැබැයි හිතේ විශ්වාසයෙන් අවංක හිතින් පිරිසිදු හිතින් ගණදෙවියන් වෙනුවෙන් ඒ පූජා කරන පුංචි දේ වුණත් පූජා කරන්න. අන්න එතකොට තමයි පින වැඩි වෙන්නේ. ඉතින් අවසානයේදී ඔයගොල්ලන්ට ගණදෙවියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න මේ පූජාසනයේ විනාඩි 20ක් තියලා අනිත් අයට බෙදලා දෙන්නට පුළුවන්. තමන්ගේ නිවසේ අයට සහ අවට වටපිටාවේ ඉන්න අනිවැස් වල ඉන්න අයට ඒ වගේම කුඩා දරුවන්ට මේ පූජාව බෙදලා දෙන්නට පුළුවන්. ඉතින් තමන් විතරක් මේ පූජාව අනුභව කරන්න එපා. මොකද අනිත් අයටත් බෙදලා දෙන්න. එතකොට තමයි මේ පූජාවේ තියෙන මේ පින් ආනිසංස වැඩි වෙන්නේ. ඉතින් මම අද මේ කියලා දුන්නේ ඔයගොල්ලන්ට නිවසේදීම තනියම පූජාවක් තියලා ගණදෙවියන් වෙනුවෙන් නිවැරදි ආකාරයට බාරයක් එන ආකාරය ගැන. ඉතින් මේක විභාග ලියන ඉගෙන ගන්න දරුවන්ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් අනිවාර්යයෙන්ම මේ විදිහට කරලා බලන්න ඔයගොල්ලන්ට ලැබෙන ප්‍රතිඵල ගොඩාක් හොඳයි. මොකද ගණදෙවියන් කුඩා දරුවන්ට ගොඩාක් ප්‍රිය කරනවා. ඉතින් ඒ හින්දා ඉගෙන ගන්න දරුවන්ට තමයි මේ ගණදෙවියන් ගොඩාක් උදව් උපකාර කරන්නේ. අනිත් අයට උදව් ලැබෙන්නේ නැහැ කියලා නෙවෙයි මම කියන්නේ. මොකද කුඩා දරුවන්ට ගණදෙවියන්ගෙන් උපකාරය ලබා ගන්න ඉතාමත් පහසුයි. වගේම තමයි වැඩිහිටියන්ට වුණා තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න, ගොවිතැන්පත් සරුසාර කරගන්න, ඒ වගේ තමන්ට අවශ්‍ය උපකාරයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. තමන්ට උපකාරයක් බලාපොරොත්තු වෙම ගණදෙවියන් වන්දනාමාන කරන්න එපා. මොකද ඔයගොල්ලෝ හුඟක් දෙනෙට ගණදෙවියන්ව මතක් වෙන්නේ, වගේම දෙවියෝ මතක් වෙන්නේ මොකක් හරි උපකාරයක්, මොකක් හරි දෙයක් ඉල්ලීමක් සිද්ධ කරගන්න. ඒ වගේ දෙයකට ඇරෙන්න වෙන නිකන් ඔය නිදහස් වෙලාවල් වලට දෙවියෝ මතක් වෙන්නේ නැහැ. මොකද දිනපතා වන්දනාමාන කරන්නේ නැති කෙනෙක්ට වුණත් යම්කිසි වෙලාවක මොකක් හරි කරදරයක් වුණ වෙලාවක දෙවියෝ තමයි මතක් වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවල් වලට දේවාල වල ගිහිල්ලා දෙවියන් වෙනුවෙන් උපකාර ලබා ගන්නවට වඩා මම නම් කියන්නේ එහෙම ගියා කියලා දේවාල ගාන ගියා කියලා ඔයගොල්ලන්ට කිසිසේත්ම දෙවියෝ බැලිල්ලක් නැහැ. මොකද ඔයගොල්ලෝ දෙවියන් වෙනුවෙන් වන්දනාමාන කරනවා නම් ඒකට නිසි ගෞරවයක් දීලා නිතිපතාම පුද පූජා පවත්වන්නට ඕනේ. ඒ නැතුව ඔහේ විභාගාතේ දේවාල ගානේ හිතමතේට ගිහිල්ලා පූජාවට පූජා කරාට ඔයගොල්ලන්ට කිසිසේත්ම දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ නැහැ. මොකද ඒකට ප්‍රධාන හේතුව දෙවියෝ බලාගෙන ඉන්නවා අපි දෙවියෝ වෙනුවෙන් කොහොමද සලකන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ගේ නිමේසේදී අනිවාර්යයෙන්ම දවසකට විනාඩි 10ක් උපරිම විනාඩි 10ක් ගන්න දෙවියෝ වෙනුවෙන් එන් කරන්නට පුළුවන් නම් ඇත්තට මේක ගොඩාක් කටිනා. ඉතින් මේ වන්දනාමාන කරන තමන්ගේ නිදහස් වෙලාවක ගණ දෙවියන් වෙනුවෙන් වන්දනාමාන කරන්න. මම කියන්නේ අනිත් දෙවියෝ වන්දනාමාන කරන්න එපා කියලා. මොකද ගණ දෙවියෝ තමයි මේ දේව මණ්ඩලයේ ඉන්න ප්‍රධාන දෙවියෝ. ඉතින් මේ දෙවියන්ට වන්දනාමාන කරලා ඔයගොල්ලෝ කැමති නම් අනිත් දෙවියෝ වන්දනාමාන කරන්නට පුළුවන්. විශේෂයෙන්ම ගණ දෙවියන් වන්දනාමාන කරන්නේ නැතුව වෙන දෙවිවරු අදහන්න එපා. මොකද එතකොට ඒ ලැබෙන ප්‍රතිඵල එච්චරටම හොඳ නැහැ. මොකද ගණ දෙවියෝ කියන්නේ අපේ දේව මණ්ඩල ප්‍රධාන දෙවියෝ නේ. ඉතින් මේ දෙවියෝ කියන දේවල් තමයි අනිත් දෙවිවරුත් විශ්වාස කරනවා. ඉතින් ඒ හින්දා ගණ දෙවියෝ
වන්දනාමාන කරලා අනිත් දෙවිවරු වන්දනාමාන කරන්න. මොකද අනිත් දෙවිවරුන්ට වන්දනාමාන කරනකොට ඔයගොල්ලන්ගේ අතින් යම්කිසි පුංචි වැරදීමක් සිදු වුණත් ඒ ගණ දෙවියන් වෙනුවෙන් වන්දනාමාන කරන හින්දා ඒ වෙන වැරද්දට ඔයගොල්ලන්ට සමාවක් ලැබෙන්නට පුළුවන්. මොකද මේ ගණ දෙවියන් නම් ඒ වන්දනාමාන කරනකොට පුංචි අත්වැරදීමක් වුණත් ඒවා ගණන් ගන්නේ නැහැ. නමුත් වෙන දෙවිවරුන්ට වන්දනාමාන කරද්දී පුංචි වැරදීමක් සිදු වෙන්නේ නැතුව තමයි මේ පූජාවන් අතාවස්තු කරන්නට ඕනේ. ඒ හින්දා ගණ දෙවියන් වන්දනාමාන කරලා අනිත් දෙවිවරු අදහනවා නම් ඒ ඔයගොල්ලන්ට වැරද්දක් සිදු වුණත් ඒ වෙනුවෙන් සමාවක් ලැබෙනවා. ඒකයි මම කියන්නේ ගණ දෙවියන් තමයි ප්‍රධාන කොටම වන්දනාමාන කරන්න ඕනේ. ඉන් අනතුරුව පුළුවන් ඔයගොල්ලන්ට අනිත් දෙවිවරු අදහන්න. මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හැම දෙනාටම වැදගත් වෙන්නේ නැති කියලා. මොකද ගොඩාක් දෙනෙක් මේ දේවල් ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. මං මේ කරන්නේ ගණ දෙවියන් ඉන්න බැතිමතුන් ප්‍රමාණය වැඩි කරගන්නවා වගේම ඔයගොල්ලෝ නොදන්න දේවල් ඔයගොල්ලන්ට කියලා දෙන එක. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ඉතාලම ගොඩාක් වටිනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ඔයගොල්ලෝ ලබා ගත්තා නම් ඇත්තට මේ වෙනුවෙන් මම ගොඩාක් සතුටු වෙනවා. මොකද මට ඕනේ තව කෙනෙක්ගේ ජීවිතයේ ඒ සතුට කොහොම හරි ළඟා කරලා දෙන්න. මොකද මේ ගණ දෙවියන් වන්දනාමාන කිරීම තුළින් ඔයගොල්ලන්ගේ ජීවිතේ සර්වපකාරයෙන්ම සාර්ථක වෙනවා. ඒක සත්‍යයි. ඉතින් ඒ හින්දා මම කියන්නේ ඔබ දැනටමත් ගණ දෙවියන්ගේ බැතිමතෙක් නෙවෙයි නම් ඔයගොල්ලන්ට පුළුවන් අදම ගණ දෙවියන්ගේ ප්‍රධාන බැතිමතෙක් වෙන්න. මොකද මේ ගණ දෙවියන්ගේ හිත දිනා ගන්න වැඩි කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන් දවසෙන් දෙකෙන් වුණත් පුළුවන් මේ ගණ දෙවියන්ගේ හිත දිනා ගන්න. ඉතින් නිවැරදි ආකාරයට වන්දනාමාන සිදු කරලා ගණ දෙවියන්ගේ හිත දිනා ගන්නට ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් තව මොනවාම හරි යම්කිසි දෙයක් දැනගන්නට පුළුවන් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ WhatsApp group එක තියෙනවා. ඒ group එකට ඔයගොල්ලන්ට පණිවිඩය යොමු කරන්නට පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් මගේ නම්බරේ ඕනම් මේ channel එකේ දාන්න වීඩියෝ එකේ. ඉතින් ඒ නම්බරේට කෝල් එකක් දීලා හරි මැසේජ් එකක් දාලා හරි ඔයගොල්ලන්ට තවත් විස්තර ඕන දැනගන්නට පුළුවන්. ඒ අවස්ථාවත් මම ඔයගොල්ලන්ට අද ඉඳන් ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් හැමදෙනාටම ගණ දෙවි පිහිටා